ප්‍රශ්න ටිකක් දරදන්න. සමහර ප්‍රශ්න අපිට බලන් ඉන්න පාර්ශ්වයට දෙන්න පුළුවන්. ටියුෂන් ගුරුවරු මානසික ලෙඩුද? සමහර අය එහෙම වෙලා තියෙනවා. ඒකට ඉඳලා ගොඩක් ගුරුවරු තරහ වෙයි දන්නේ. එතන ක්ලාස් වල බොරු කියන්නේ. ඇත්තටම ක්ලාස් වල කියවෙන්නෙම ක්ලාස් එකේ ඉඳි අමු ඇත්ත. ජාතික තරින් ගත්තොත් මුතුගලද සන්නස්කලද? මම දෙන්නගෙම කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා. ෆික්ෂන් කැරක්ටර්ස් තියෙන ටියුෂන් එක ඇතුලේ. හරියට සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වගේ බොස්ලා, ආරච්චිලා එතකොට එක එක වදන් වලින් එනවා. යූඩි කියන්නේ එහෙම වදනක්. ඒතරම් ෆික්ෂන් එකක්මද ටියුෂන් එක? ඔව් ඒක අපි හිතලා සමහරලාට හදාගන්නවා. බාහිර සමාජයේ තරගයක් තියෙනවද? ගම්පහ කුරුණෑගල ඉන්නේ පොරවල්ද ටියුෂන් එකේ? මට ඇත්තටම තරගයක් තියෙන එක මනුස්සයා මම. ඩුප්ලිකේට් ශාමීරංග. ඩුප්ලිකේට් සාමර වීරසිංහ. ඩුප්ලිකේට් වෙරළියක්ද? නෑ. මම එහෙම එකක් නෙමෙයි. ඒ හැම පන්තියෙම මගේ දුව මං ඉස්සරහා ඉන්නවා කියන හැඟීමෙන් තමයි මම පන්තියට බහින්නේ. දෙවනා හිනහිත් ආකහේ नेतप परय नवतावि लोके अपे महा नुबमे आत्मये कलगंदेनुद अवसन पुनादो सदे लगिन इन्नम मगे विन्नम කිව් ඒවදන් මතක් වෙයිදැන් හදේරිදුමන් නිවීයනකල් දෑත අල්ලන් ඉන්න හැකිනම් අද අපි එකතු වෙන්නේ ටිකක් වෙනස් චරිතයක් එක්ක. මම මෙහෙම කිව්වොත් නිවැරදි. වන්නීකරණයේ තුල ඉඳලා ජාතිකතාවයට හා ජාත්‍යන්තර තලයට කතා කරන භාෂාවක් එක්ක එළියට ආපු එක අතකින් ගායකයෙක්, එක අතකින් ගුරුවරයෙක්, තවත් අතකින් හොඳ සහෘදයෙක්, චරිත ගොඩක් රඟපාන චරිතයක් අපේ ඉංග්‍රීසි සර් දිවාකර සර්. යූඩි හරි. සර් දැන් මේ සමාජ පන්තිය තුල ගොඩක් කට්ටිය සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරනවා. කියන්නේ දෙවිලි ජීවිතයක් තියෙන්නේ. මම සරලව ඇහුවොත් සර් ඇත්තටම ගුරුවරයෙක්ද ගායකයෙක්ද? ඇත්තටම සින්දු කියන ගුරුවරයෙක්. සින්දු කියන ගුරුවරයෙක්. වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන අතරම විනෝදාංශයක් විදියට සින්දු අහන එක, සින්දු කියන එක, සින්දු ලියන එක පුරුද්දක් විදියට කරගන්න එක වැඩි අබ්බැහියක් වෙලා තියෙනවා. ඉතින් ඒක මුලින්ම කරන්නේ මටම විඳගන්න. ඉතින් අද වෙනකොට ඒකෙන් ඒ හොබි එකෙන් මගේම කියන ගීතත් 3-4ක් මම්ම ලියලා මෙලඩි කරලා එහෙම එළියටත් ඇවිල්ලා තියෙනවා මේ ඉංග්‍රීසි උගන්වන එකට අමතරව. බණ කියන ගුරුවරු අතරේ සින්දු කියන ගුරුවරු හරි අඩුයි. එතකොට සින්දු කියන සර් යූඩි මේ වෙද්දි නගර කීපයක ඉංග්‍රීසි ක්ලාස් කරන ගමන් වේදිකාව භාවිතා කරනවා. මම මෙහෙම ඇහුවා. සර් ඇත්තටම මේ ජෙනරේෂන් එක බණ වලටද කැමති සින්දු වලටද කැමති? සර් ගනුදෙනු කරන තරුණ ළමයි එක්ක. ඔව් ඇත්ත වශයෙන්ම ඔය දෙකම වෙනස් විදිහට දුන්නොත් ඔය දෙකටම කැමති. හැබැයි දැන් මේ කාලේ ගත්තාම මොටිවේෂන් ගුරුවරු ගොඩක් වැඩි. ඒක සමහර ළමයින්ට මේ වෙනකොට එපා වෙලා තියෙනවා. මොකද හැම ගුරුවරයාම හදන්නේ මොකක් හරි පොඩි මොටිවේෂන් එකක් කියාගෙන මෙන්න හයිලයිට් වෙන්න. ඉතින් ඇත්තටම ඊට වැඩි ළමයි කැමති සමහරලාට පන්තියේ හැමදාම චිට් එන අතරේ චිට් 10ක් 15ක් එනවා. දැන් සින්දුවක් පොඩි කෑල්ලක් කියමුද? ඉතින් බණපදයක් කියන්න මොටිවේෂන් කතාවක් කියන්න කියලා ළමයි ජීවිතේට ඉල්ලන්නේ නැහැ. ඒක අපි හිතාගෙන අපි
අපේ කැම්පේන් එක අරන් යන්න ගහන එක ක්ලාස් එකක් ඇතුලේ මේ මොටිවේෂන් දෙනවා කියන එක ගොඩක් වෙලාවට එක පැත්තකින්. හැබැයි ඇත්තටම අපිට හිතිලා ඒ වෙලාවේ ළමයෙක්ගේ පොයින්ට් එකක් මොකක් හරි වීක් පොයින්ට් එකක් හදන්න අපි ඒ වෙලාවේ on the spot දෙන පොඩ්කාස්ට් ගහන්න නැතුව වීඩියෝ ක්ලිප් ගහන්න නැතුව අපි ළමයට දෙන ඒ මොටිවේෂන් එක නම් ළමයට හරිය කැමැත්තෙන් ළමයා බාර ගන්නවා. දැන් මෙතනින් එහාට අහන ප්‍රශ්න ටිකක් දරදඬුයි. සමහර ප්‍රශ්න අපිට බලන් ඉන්න පාර්ශ්වයට දෙන්නත් පුළුවන්. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් ක්ලාස් වල බොරු කියන්නේ නැහැ. ක්ලාස් වල බොරු කියන්නේ නැහැ සර්. ඇත්තටම ක්ලාස් වල කියවෙන්නෙම ක්ලාස් එකේ ඉද්දි අමු ඇත්ත. ඒකට එක හේතුවක් තියෙනවා. මං හැමදාම මේක මස්සට මීට කලිනුත් කියලා තියෙනවා. ක්ලාස් එකකට හැම ක්ලාස් එකකටම මං යන්නේ මට එක දුවක් ඉන්නේ. ඒ හැම පන්තියෙම මගේ දුව මං ඉස්සරහා ඉන්නවා කියන හැඟීමෙන් තමයි මම පන්තියට බහින්නේ. ඒතර මට කවදාවත් මගේ දුවට බොරුවක් කියන්න බෑ. ඉතින් ඒ ෆීලිං එකම තමයි මට අනිත් ළමයින්ටත් තියෙන්නේ. ජාතික තලයෙන් ගත්තොත් මුතුගලද සන්නස්ගලද? චරිත දෙකක්. ඒ වුණාට මම දෙන්නගෙම කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මේ ඇත්තටම ටියුෂන් එක ඇතුලේ බණ කියන සර්ලා ඉන්නවා. ඔව්. බණ කියන සර්ලා ඇත්තටම බණ රකින්නවද මේ තියෙන අත්දැකීම් එක්ක මේ අත්දැකීම් පරාසයත් එක්ක කිව්වොත්? ගොඩක් වෙලාවට ළමයි ඉස්සරහා ඉතින් සමහරවිට චරිතයක් රඟපානවා වෙන්න පුළුවන්. මොකද පර්සනලි අපිට වෙනම හැමෝටම තියෙනවා වෙනම කැපැසිටි එකක්. ඒ අතර ළමයින්ට හොඳ මාර්ගය පෙන්වන්න හොඳ දෙයක් කියලා තමන් පර්සනලි වැරදි කරනවා වෙන්න පුළුවන්. දැන් UD කියන්නේ සින්දු කියලා මාකට් කරලා ඉංග්‍රීසි උගන්වලා මාකට් කරලා යම්කිසි ඉංග්‍රීසි කලාවක් ලංකාවේ සමාජගත කරපු ගුරුවරයෙක් සහ සමාජගත කරන ගුරුවරයෙක්. හැබැයි දැන් මේ මෑත කාලින සමාජ මාධ්‍ය මම දැකලා තියෙන ලොකු ගෙවල් හදලා ලොකු වහන අරගෙන ලොකු ලීසින් දාලා ලොකු ප්‍රෝග්‍රෑම් ගහලා ලොකු ගුරුවරු පොඩි වයස ගුරුවරු ලොකු ආර්ථික පෙරලියක් කරපු ගුරුවරු ඉන්නවා. මම අහන්නේ ඇත්තටම දැන් ගුරුවරයෙකුට මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉදිරියට යන්න දැනුම විතරක් ඇතිද? මම කියන්නේ සර් එහෙමයි. ඇත්තම කතාව ඔය අපිට ඔය ඒ ගුරුවරයාගේ මේ වෙලාවේ පේන්නේ වාහනේ ගෙයි නැත්තම් සමහරලාට එයාගේ දැන් මේ මොහොතේ අරගෙන තියෙන සාර්ථකත්වය විතරයි. හැබැයි මම පුද්ගලිකව දැනන විදිහට ගුරුවරයෙක් කියන්නේම ඔය தත්ත්වයට එන්න ඔයට මාර ලොකු දුක් කතා ගොඩක් තියෙනවා. සමහරලාට ඒ එළියට දාන්නේ ඒ වේදනා ගොඩක රිලීස් කිරීමක් විදිහට එන්න පුළුවන්. ඒක එක එක්කෙනා එක විදිහට කරනවා. සමහරව ඒක එළියට දාන්න කැමති නෑ. සමහරව දාන්න කැමති, සමහරව දාන්නේ මම නම් හිතන්නේ ඒක එක පැත්තකින් හොඳයි එළියට දාන එක. අනිත් පැත්තෙන් තමන්ගේ තීරණයක් තියෙනවා නම් ඒක එළියට දාන්න ඕනේ නෑ. මම සමහරලාට දකිනවා මේ අපේ බණ්ඩාර දිසානායක ලස්සන කතාවක් කියනවා සර්ගේ මම හිතන්නේ සෑහෙන වාහන සර් ඒ කියන්නේ ලබාගත් වාහන ප්‍රමාණයක් තියෙනවා. නමුත් සර් ඒ සර් විශ්වාස කරනවා කියලා දවසක් ඉන්ටර්විව් එකක කියනවා. ඒක මම එළියට දාන්න ඕනේ නැහැ. අනිත් අයගේ කටින් එළියට ගියා නම් හොඳයි කියන වචන කියනවා. මම ඒකට හරි කැමතියි. ටියුෂන් ගුරුවරු මානසික ලෙඩද? මේක ඇතුලේ මේ තියෙන තරගෙත් එක්ක සමහර අය එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අනිත් අයට බෝ වෙලා තියෙනවා. ටියුෂන් එකේ රැඳෙන්න ජනප්‍රිය වෙන්න සල්ලි ඕනමද? ටියුෂන් එකේ රැඳෙන්න සල්ලි එක පැත්තකින් ප්‍රධානම දෙයක්. නමුත් මම හිතන්නේ අපි හරියට හරි දේ කරගෙන ඉස්සරහට ගියොත් අද සෝෂල් මීඩියා කියන එක මාර උඩ තැනක තියෙනවා. හරි දේ කරලා එක දිගට එක වැඩක් හරියට කරන් ගියොත් මම හිතන්නේ ඒකම දවසක හයිලයිට් වෙන්න පුළුවන්. ක්ලාස් එක ඇතුලේ ඉංග්‍රීසි වලට අමතරව සමාජ අර්ථකථන කරනවද? සමාජ අර්ථකථන කරනවා සර්. සමාජ අර්ථකථන කරන්නේ ඇත්තටම මම විශේෂයෙන්ම අරගන්නේ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ සහ ඒගොල්ලෝ අතර තියෙන ගැටන ගැන. සමහර අවස්ථාවලදී අපේ පෞද්ගලික ජීවිතේත් ෂෙයා කරගන්න වෙනවද ළමයි එක්ක? සමහරලාට නෙමෙයි සර් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ෂෙයා කරගන්න වෙනවා. මොකද එයාලට සමහර දරුවන්ට දෙමව්පියන්ටත් වැඩිය සමහර සමීප වෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් එක්ක. ප්‍රශංසාවද වැඩිපුර එන නින්දාවද එන්නේ? ඔය දෙක වෙනවා සර්. වැඩිපුර මේ විදිය ඇවිල්ලා තියෙන්නේ ටියුෂන් ජීවිතයේ ආයු කාලය කිව්වොත් අවුරුදු 23ක්. මේ 23ට වැඩිපුරම ආව ප්‍රශංසාවද නින්දාවද? ගොඩක් ඇවිල්ලා තියෙන්නේ එලිපිට එන්නේ ප්‍රශංසා.
වටෙන් පිටින් එහා පැත්තෙන් කොනෙන් එහෙම මෙහෙන් නින්දාව අපහාස වුණ තරණුත් කරලා තියෙනවා. ඒ වගේම සමහර පන්ති හොඳට හැදීගෙන එනකොට ඒක බලන් ඉන්න බැරුව සමහර අවස්ථාවල ගිහිල්ලා පෙස් සංගහලා පොලිසිය වලට අරන් ගිහිල්ලා කොහොමද මෙහෙම වැඩි වෙන්නේ ළමයි කියලා එහෙම කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවට හරිය සන්තෝෂෙන් උත්තර දීලා ඇවිල්ලා තියෙනවා. ෆීල්ඩ් එකේම පාර්ශව එක ළඟ දන්න ගොඩක් ඉතින් දැනෙන එකට හිටපු සමහර අයගෙන් ඉතින් ඒවා ඉතින් අපිට ඒ සමහරලාට ගිය තැන් වලින්ම කියනවා මෙහෙම තමයි වෙලා තියෙන්නේ සර් කියලා කියනවා. ඉතින් මම විශ්වාස කරන දේශ මොන හරි දෙයක් අපි හරියට කරනවා නම් ඒක දිගින් දිගටම සාර්ථක වෙගෙන යන්නේ නැහැ. අසාර්ථක වෙගෙන යන්න ඕන. ඉතින් ඒ ඇත්තෙන් බලද්දී මම හිතන්නේ ඒවට වැඩවලින් තමයි උත්තර දීලා තියෙන්නේ. අවුරුදු 23ට ගෝල බාල සංඛ්‍යාව මම හිතන්නේ මට හරියටම කවුන්ට් එකක් කියන්න බෑ. නමුත් ලක්ෂයකට එහා නම් ඇති. ලක්ෂයකට එහා ඇති. පුත්තලන් දිස්ත්‍රික්කේ වැඩි හරිය නියෝජනය වෙනවා. පුත්තලන් දිස්ත්‍රික්කේ මාෆියා ගොඩයි උසස් පෙළට. ඔව්. මම කියන්නේ නැහැ නම් වශයෙන් පාඨමාලා. ඔව්. මොකද හේතුව මේ සහෝදර ගුරුවරු ගොඩක් තරහ වෙන හින්දා. හැබැයි ඇත්තටම පුත්තලන් දිස්ත්‍රික්කයේ කැම්පස් යන්නේ ආර්ට්ද කොමර්ස්ද ටෙක්ද සයන්ස්ද මැත්ස්ද? වැඩිපුරම යන්නේ ආර්ට්ස් වලින්. වැඩිපුරම මාෆියාවට හවු වෙන්නේ? මාෆියාවට අහු වෙනවා වැඩිපුර ඇත්තටම ඔය කියන කැටගරිස් ඔක්කොම මේ වෙනකොට අහු වෙනවා සර්. හෙට ඉඳලා ගොඩක් ගුරුවරු තරහ වෙයිද දන්නේ නැහැ. ඔය හැම ගුරුවරම මොකද දන්නව? හැම ගුරුවරුම දන්නවා. දන්නවා සහ සමහරු දැනම කරනවා. රවට්ටනවා කියන්නේ ඒගොල්ලන්ගේ පැවැත්මට ඒගොල්ලන්ගේ පැවැත්ම තියාගන්න තව ගුරුවරයෙක්ගේ පැවැත්මක් ගැන ඉතින් හිතන්නේ නැහැ. ළමයින්ගේ පැවැත්ම ගැනත් හිතන්නේ නැහැ සමහරලාට. ඒ අතර දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා අදටත් ඒ ෆීල්ඩ් එකේම ඉන්න කිසිම ප්‍රශ්නයක් නැති. ආර්ථික වශයෙන් ටියුෂන් පැත්තෙන් ගත්තොත් පුත්තලන් දිස්ත්‍රික්කයේ දුප්පත්. ළමයිගේ පන්ති කාඩ් එක ඇතුලේ රහස් කතා ගොඩක් ඇති. අනිවාර්යෙන්. අපේ ඒ වගේ කතා හෙළිදරව් වෙලා තියෙනවද? අනිවාර්යෙන් හෙළිදරව් වෙලා තියෙනවා. අනන්තවත් ළමයි එහෙම ඇවිල්ලා කතා කරලා අහලා තියෙනවා. මේ වෙනකොටත් ඇත්තටම ළමයි මන් දන්නේ කොච්චරද කියලා ෆ්‍රී කාඩ් දීලා තියෙන සංඛ්‍යාව මන් දන්නේ නැහැ. මම කීයක් දීලා තියෙනවද කියලා මට මතකයක් නැහැ. ෆික්ෂන් කැරක්ටර්ස් තියෙන ටියුෂන් එක ඇතුලේ. හරියට සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වගේ බොස්ලා, ආරච්චිලා එතකොට එක එක වදන් වලින් එනවා. යූඩි කියන්නේත් එහෙම වදනක්. ඇත්තටම ෆික්ෂන් එකක්මද ටියුෂන් එක? ඔව් ඒක අපි හිතලා සමහරලාට හදාගන්නවා. අපි බ්‍රෑන්ඩ් එක අරන් යන්න අපි හදාගන්නවා. එක එක ආදර්ශ පාට ඒ දෙක එක යෙදුම් දාලා බලනවා. ඉතින් ඔය මම ටියුෂන් එකට ආපු මුල්ම කාලේ සර් මම 2004 මේකට එන්නේ. 2004 එනකොට මම දැම්මේ තේරෙන සිංහලෙන් වාට ඉංග්‍රීසි. ඉතින් මට ටිකක් කල් ආය වෙනස් කරන්න හිතුණා පොඩ්ඩක්. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ආදරණීය කලාව කියලා එනවා 2008 විතර වෙනකොට. ඔහොම යනවා ටිකක්. ඊට පස්සේ මට තේරුණා මං පන්තියට එන ළමයි මට හරි සන්තෝෂයෙන් මං උගන්වලා උන් ඉංග්‍රීසි කතා කරනවා දකිනකොට ඉංග්‍රීසි වලට වචනයක්වත් කට අරගන්න බැරුව හිටපුන් ඉංග්‍රීසි කතා කරනවා දකිනකොට මට තේරුණා යකෝ මුම් බ්‍රෑන්ඩ් එකක් කරගන්නවනේ කියලා. ඉතින් මට හිතුණා ඊට පස්සේ මෑත කාලේ දාන්න ඉංග්‍රීසි හදන බ්‍රෑන්ඩ් එක කියලා බොහොම කෙටියෙන්. ටියුෂන් එකෙන් හම්බ කරාද? ටියුෂන් එකේ ඉතර තියෙන සල්ලි ටියුෂන් එකේ වේදම් කරාද? ගොඩක් වෙලාවට උනේ ඒක තමයි. ගොඩක් වෙලාවට බිත්තිවල තාප්පවල තනියම මේක පටන් ගත්ත දවස්වල සර් තනියම රෑ උදේ දවල් උගන්නලා හවස්සලා ෂෝටක් දාගෙන මගේ බයික් එකේම පාප්ප කෑන් 3-4ක් එල්ලගෙන මුළු ඒ ඒරියා එකේම ගිහිල්ලා තනියම පෝස්ටර් ගහලා තියෙනවා. එකපාරක් කුරුණෑගල පන්ති කරන්න ආසාවක් ඇතිලා කුරුණෑගල එක ආයතනයක පන්තියක් කරන්න අවස්ථාව දුන්නාම ඇඩ් එක කරන්න ඕනේ. ඉතින් කුරුණෑගල ලොකුවට පෝස්ටර් 500ක් විතර ගහගත්තේ. ඒ වෙලාවේ හැටියට පෝස්ටර් 500 මමයි මගේ මල්ලි කෙනෙකුයි පාප්ප සෙට් එකක් පාප්ප බාල්දි කීපයක්ම හදාගෙන පාප්ප කෑන් කීපයක් හදාගෙන ගිහිල්ලා ඉඳේ ඉඳන් හවස් වෙනකම්ම මේ හවස ඇත්තටම හවස තමයි අපි ගියේ. හවස ඉඳලා එළි වෙනකම්ම ගැහුවා. නමුත් අපිට පෝස්ටර් දෙකකට වැඩි තියාගන්න හම්බුනේ 6 පාරක් විතර. අපි ගහනකොටම මේ පෝස්ටරේ වැහුණා. බාහිර සමාජයේ තරගයක් තියෙනවද? ගම්පහ කුරුණෑගල ඉන්නේ පොරවල්ද ටියුෂන් එකේ? දැන් මේ ඔක්කොම පොරවල් වල ඔන්ලයින් වෙලාද?
නෑ සර් මම ඇත්තටම මම විශ්වාස කරන හැමදාම අදටත් හෙටටත් ඉස්සරහටත් මට ඇත්තටම තරගයක් තියෙන එක මනුස්සයා මම. මට ආසකරන් ඉස්සරහා ටියුෂන් ගුරුවෙක් වගේ ඉදිරියට යන්නද ගායකයෙක් වෙලා ඉදිරියට යන්නද? තමන්ගේ දුව ඉස්සරහා මොන වගේ ඉමේජ් එකක්ද රඟපාන්න ලෑස්ති? අනිවාර්යෙන් ඉස්සරහට කියන්නේ ගුරුවරයෙක් විදිහටම තමයි යන්නේ. නමුත් මේ මියුසික් කියන එකත් තරන් යනවා. මියුසික් කියන එකෙන් මතුවෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බැරි වෙයි. මොකද අද ඒ තරම් තරගයක් තියෙනවා සහ පහසුවක් තියෙනවා. ඒතරද සේනානායක මැරුණට පස්සේ වේදිකාව ඔබට හිමි වෙයි කියලා. මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ එතුමාට එතරම් දීර්ඝායුෂ අරන් ඉන්න ඕන. මොකද අවුරුදු 60 ගානක තාම දක්ෂ අතිදක්ෂ ගායකයෙක්. මොකද්ද ඔයකට මම දන්නේ නැහැ. මම සින් කරන්න මම try කරනකොට එතුමාගේ voice එකෙන් පුංචි ප්‍රමාණයක් හරි ළඟින් යන පොඩි කොටසක් එනවා. ඒ නිසා ඒ සින්දු මම වැඩිපුර ගායනා කරනවා. මම අවසාන වශයෙන් මෙහෙම ඇහුවා. ඩුප්ලිකේට් ෂහන් මීරංග, ඩුප්ලිකේට් චාමර වීරසිංහ, ඩුප්ලිකේට් වෙරළියද්දද? නෑ මං එහෙම එකක් නෙමෙයි. මං ඇත්තටම හදන්නේ ඒ වොයිස් රේන්ජ් එක ළඟට යන්න පොඩ්ඩක් හරි එන නිසා ඒ ගීත වලට මමත් හරි ප්‍රියතාවයකින් කරනවා. ඒ නිසාම තමයි එතුමගේ කවර් සෝන් එකක් කරෙත් මම මුලින්ම පටන් ගත්ත සෝන් එක කියලා පටන් ගත්තත් ඒ කවර් සෝන් එකක් විදිහට මම්ම සල්විදම් කරලා ආසාවෙන් ඒක එළියට දැම්මෙත් මටම අහගන්න ඉතින් ගොඩක් අය කැමති වුණා. කතා කරලා තියෙනවා සේනානායකවරු දැක්කත් එක්ක. ඔව් එක දවසක් කතා කරා අපේ පුත්තල මේ ඇන්ඩ්‍රූස් එකේ තිබුණ ෂෝ එකට ආපෙලාවේ එදා තමයි මට මුලින්ම හම්බුනේ. එතුම මාව ඉතින් දන්නේ නැතුණාට මං හරි ආසාවෙන් ළඟට ගිහිල්ලා සෙල්ෆි එකක් ගහගත්තා. මං හරි ආසාවෙන් ෆොටෝ එක තියන් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි වැඩසටහන අවසන් කරන්නේ. ලංකාවම කතා කරන සින්දු කියන ගුරුවරයා. හැබැයි සිංහලෙන් සින්දු කියන ඉංග්‍රීසි ගුරුවරයා. ඒ තමයි යූඩි. යූඩිගේ කතා ගොඩක් තියෙනවා තවත් කතා බහ කරන්න. කාල හොරාවත් එක්ක අපි අදින් සමුගමු. එනස ජය වේවා. තව ගෝල සංඛ්‍යාව ලක්ෂ 10 15 දක්වා වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. ජය වේවා. देवना ही नहीं आकहे मैं तब पर नवतावी लोके अपे महा नुब में आत्मए कलगनु देनुव अवसन उना दो संदे लगिन निन्नम मगे